දැන් ඔයාලා මේ ඉන්නේ තඹුත්තේගමින් බටහිර පැත්තට තියෙන රාජාංගනේ පාරේ ඇවිල්ලා ඒකේ දකුණු ඉවුර කියන ප්‍රදේශයේ මොකද දකුණු ඉවුර වම් ඉවුර කියලා දෙකක් තියෙනවා රාජාංගනේ දකුණු ඉවුර පැත්තේ. දකුණු ඉවුරේ තඹුත්තේගම ඉඳන් කිලෝමීටර් 12ක් 13ක් විතර ගෙනකොට තමයි මේ යාය 6 ට්‍රැක් 6 කියන පැත්ත හම්බෙන්නේ. ඒ යාය 6 තියෙන විශේෂම තැන තමයි මේ ආණ්ඩිගල පන්සල. එතකොට මේ පිහිටීම ගත්තොත් එහෙම රාජාංගනේ සාමාන්‍යයෙන් අතීතයේ මර්මස්ථානයක් විතර ආර්ථිකයේ පැත්තෙන් හඳුන්වන්න පුළුවන්. ඒක මගේ අදහසක් විතරයි. ඒකට සාධක තියෙනවා ටිකක්. සාධක කීපයක් තියෙනින්ද මම කියන්නේ. එතකොට දැන් අර පේන්නේ ඒත් මේ වගේ ගලක්මයි. ඔකට එහා පැත්තේ තවත් ඔය වගේ ගලක් තියෙනවා. එතකොට මේ තුන්වෙනි ගල. ගල් තුනක් තියෙන සමාන පෙනුමක් තියෙන. හැබැයි මේකේ පොඩි වෙනසක් තියෙනවා මේ ගලේ. මේ ගලේ වෙනස තමයි වෙලා ඈත ඉඳන් බලද්දි පේන්නේ. සාමාන්‍ය අර ගලට වගේ නැගලා ෆොටෝ එකක් ගත්තොත් මේකේ පැහැදිලිව පේන්නේ. මේකේ වලාකුලක හැඩය තමයි මේ ගලේ ස්වභාවය තියෙන්නේ. වලාකුලක හැඩය. එතකොට ඒකටත් විශේෂ හේතුවක් තියෙනවා. ඒක අපි ඉස්සරහ කතා කරමුකෝ. එතකොට මේ ගල පිහිටලා තියෙන්නේ මේ අංගමුවේනේ අංගම කියන ප්‍රදේශයේනේ. එතකොට විශේෂ පන්සලක් මේක. ඒ කියන්නේ අදීයේ ඉදිරිච්ච පන්සලක් නෙමෙයි සාමාන්‍ය ක්‍රිස්තු පූර්ව 3 වෙනි සියවසට වගේ ආයි තියෙන සෙල්ලිපි තියෙනවා මෙහෙ. පෙර කාලෙටම යනවනේ. යනවා. සෙල්ලිපි තියෙනවා ක්‍රිස්තු පූර්ව 3 වෙනි සියවසට වගේ ආයි තියෙනවා. එතකොට ඊට වඩා පරණ ඇති අපි මේ සෙල්ලිපි ලකුරු වලින් තමයි දැනට ඒ ගාන ඒ කාලේ නිර්ණය කරේ ඒක කරේ මේ එල්ලවල හාමුදුරුවෝ. මෙහෙ යනවා අපිත් එක බොහොම හිතවත්කම් සමීපකම් තියෙන හාමුදුරුවෝ කියනවාද මේක ක්‍රිස්තු පූර්ව 3ට එහාට යනවා කියලා? එහාට යනවා කියලා කියනවා. නමුත් අර අපිට සාධක හම්බ වෙන්නේ ක්‍රිස්තු පූර්ව 3 වෙනි සියවසේ සෙල්ලිපි හම්බ වෙනවා. ඊට පරණ ඒවා ඇති සමයට වැළලීලා හරි විනාශ වෙලා හරි වෙන්නේ නැති සෙල්ලිපි 6ක් තියෙනවා අපි පන්සලේ. එතකොට මේ ගල පිහිටලා තියෙන්නේ ගල ස්වභාවික ගලක්. හැබැයි ඒ ස්වභාවික ගල මිනිස්සුන්ගේ අතින් පොඩි පොඩි වෙනස්කම් වලට භාජන වෙලා තියෙනවා කියලා හඳුනා ගන්න පුළුවන් තැන් තියෙනවා. දැන් මේ පොකුණ ගත්තා ස්වභාවික පොකුණ. හැබැයි ඒක මිනිස්සුયો යම් දේවල් වල පාවිච්චි කරා කියලා සාධක තියෙනවා. එතකොට මේ ගල පිහිටලා තියෙන වේදිකා තුනක් විදිහට. මේ තියෙන පළවෙනි වේදිකාව. වේදිකා තුනක් කරේ තමයි ගල පිහිටලා තියෙන්නේ. මේ පළවෙනි වේදිකාව. ඊළඟට දෙවෙනි වේදිකාව චුට්ටක් උඩින් අපිට බලා ගන්න පුළුවන්. තුන්වෙනි වේදිකාව ගල මුදුනේ තියෙනවා. ඔව් ඒවා අපි එතනට ගිහම කතා කරමු. මේ පළවෙනි වේදිකාවේ තමයි මේ ස්වභාවික වතුර නැදෙච්චි ස්වභාවික පොකුණ තියෙන්නේ. මේක තමයි මෙතන තියෙන ලොකුම පොකුණ නේද? ලොකුම පොකුණ. අපේ පොකුණු 7ක් තියෙනවා මෙතන. හරි. ඒ පොකුණු 7න් ලොකුම පොකුණ මේක. හරි. දැන් වැස්සට මේක පිරිච්චාම මේකෙන් අනික් පොකුණු නඩත්තු වෙනවා. ඔව්. මෙතන පැහැදිලිව පේනවා මෙතනත් පොකුණක් තියෙනවා. පොකුණක් තියෙනවා. ඊට පස්සේ අතනත් පොකුණක් තියෙනවා. හොම් පල්ලයට පොකුණු ටික තියෙනවානේ. ඒතකොට ආණ්ඩිගල කියලා කියන්නේ දැන් ඍග්වේදයේ 10 වෙනි මණ්ඩලයේ එක තැනක කියනවා සාමාන්‍ය වැස්සවලහක දෙවියන්ගේ දේවාලය එහෙම නැත්නම් ගුහාව නැත්නම් ඒ පූජා ස්ථානය හදන්න තෝරාගන්න සුදුසු ගල ගැන මේ වැස්සවලහ දෙවියන්ගේ පරජන දෙවියෝ කියලා කියන්නේ. ඒතර උන්වහන්සේගේ දේවාලය හදන්න කියලා කියන්නේ වලාකුලක් හැඩැති පර්වතයක් තෝරාගෙන. හරිද? එතකොට ආණ්ඩී කියලා කියන වචනේ සිංහල ශබ්දකෝෂය වල බැලුවොත් පෙනේ ගුණසේකර ශබ්දකෝෂය උනත් සුමංගල ශබ්දකෝෂය උනත් ඒකේ තියෙන්නේ ආණ්ඩී කියලා කියන්නේ පියාඹන කියන අදහස. ආණ්ඩී කියන්නේ. ඕක මුලින් අඩි කියන શબ્දය තමයි තියෙන. අඩි. ආයන්නයි සංඥක නැති දියන්න. අඩි. ඒක තමයි පියාඹන ස්වභාවය කියන අර්ථය තියෙන්නේ. ගල කියන්නේ පර්වතය කියන එකනේ. එතකොට අඩිගල කියන අර්ථය තියෙන ඇති මුලින් පදේ තියෙන්න ඇති. ඒක අර කාලයත් එක්ක අඩිගල, ආඩිගල, ආණ්ඩිගල වෙන්නේ නැති කියලා හිතනවා. ඔව්. එතකොට ආණ්ඩියාගල කියලා ඔය අර HCP බෙල් මහත්තයා කියන ආඩියෝ 7 දෙනෙක් ඇවිල්ලා කිරි ඉතුරුවලු හැම කතන්දරයක්. ඒක නිකන් අර්ථපූර්ණ නෑ ඒක. ප්‍රායෝගික නෑ ඒක. දැන් මේකෙන් සාධක දිහා බලුවම අර ආණ්ඩිගල කියන එක ගැලපෙන හොඳට. එතකොට අසේල පර්වතය, තුඹුල්ලේගල ඔය වගේ දේවල් තමයි කියන්නේ. තුඹුල්ල කියලා කියන්නේ එහා පැත්තේ ගම. දැන් මෙහි තියෙන්නේ අංගමුව. දැන් අපි පෙන්නමු මහත්තයා. එතකොට දැන් මේ කන්දෙන් එහා පැත්ත කොයි වගේ මොකද්ද පැත්ත? ඔය තියෙන්නේ යාය 5 කියන පැත්ත ඔය හරිය තියෙන්නේ. හරි. මෙහි අක්කර 50 කියලා කියනවා, දීවර ගම්මානි කියලා කියනවා. ඔහොමම ගම්මාන ටිකක් තියෙන්නේ. යාය 6 ලයින් එකයි තියෙන්නේ. හරි. එතකොට අපි උඩටම නැංගම් පෙනේ ඔහි වැව් කීපයක්ම පේනවා. චෛත්‍ය ඉතිහාසයේ ආරම්භයේම චෛත්‍ය. ඒවට සාධක තියෙනවා. ඒ කියන්නේ චෛත්‍ය හදද්දී මුල්ම කාලේ චෛත්‍ය හැදුවේ. අන්න ඒ කාලේ චෛත්‍ය කියලා අපිට තීරණය කරන සාධක තියෙනවා. හොඳයි. අපි යමු. පොකුණ කවදාවත් වතුර හින්දෙන්නේ නැහැ කියලා අපේ ගම්මු අතර විශ්වාසයක් තියෙනවා. නිකමට හරි හිඳුනොත් නොකඩවා දින 7ක් 8ක් විතර එක දිගට වහිනවා කියන සංකල්පයක් තියෙනවා. අපි මේ ළඟදී මේක හින්දෙව්වා. හින්දෙවේ පස් ටික අයින් කරන් සුද්ධ කරන්න. වැස්සා. එදාම රැ වැස්සා. මේ කාලේ වහින්නේ නැති කාලයක්. හරි. මේ දැන් වලට පේනවනේ දැන් මේ තද පායන කාලයක් නේ. තාම වැස්සේ නැහැ මෙහෙට. මාස් කන තව පටන් ගත්තේ නැහැ. ඒත් මේකේ වතුර හින්දලා නැහැනේ. මේකේ වතුර හින්දෙන්නේ නැහැ. මේක ගැඹුරුයි ගොඩක්. මේකේ පැලුම් ඇති. මගේ මේ කියන්නේ අපිට වතුර අඩු කරපුවම බලා ගන්න පුළුවන් සාමාන්‍ය විවිධ පැලුම් තියෙනවා. ඒ පැලුම් වලින් ඇතුළට වතුර කාන්දු වෙලා ඇති. ඒතර මේ ගල පිටපැත්ත රත් වුණාට ගල අභ්‍යන්තරය රත් වෙන්නේ නැහැ නේ. ඒතර වතුර වාෂ්පීකරණය උඩින් වෙන ප්‍රමාණයට වඩා මේකේ ඝන අඩි ප්‍රමාණය යට ඇති. ඒ හින්දා ඉතින් අර මේ පේන ප්‍රමාණයට වඩා ප්‍රමාණයක් තියෙන්න ඕනේ. ඇති. ඔව්. ඒකයි මේ වාෂ්ප වෙන එක සාමාන්‍යයෙන්
හිමීට සිද්ධ වෙන්නේ. වතුර ලොකු ප්‍රමාණයක් ඇතුලේ තියෙනවා. දැන් මේ උඩ මට්ටම තියෙන ඔය අර සලකුණ වගේ තියෙන්නේ. ඒ මට්ටම තමයි සාමාන්‍ය හොඳට වැහැලා පිරිච්චාම වතුර අල්ලන්නේ. ඒතකොට දැන් අඩියක් විතරනේ බහැලා තියෙන්නේ. මෙච්චර මේ තද පායන කාලේ. තද පායන වෙලා වැස්සක් ළඟ තිබෙන්නේ නැතුව. තිබ්බෙත් නෑ වැස්සක්. ඔව්. හරි දැන් අපි මේ ඇවිල්ලා ඉන්නේ අර පර්ජන්න දෙවියන්ගේ දේවාලේ ඒ ගුහාව කියපු තැනට. එතකොට අපි පල්ලෙහාවේ අර වේදිකයි ඉද්දි දැක්කනේ මේ ගුහාව. දැන් මෙතෙන්ට ආපුවම වලට බලා ගන්න පුළුවන් මේ අර මං කියපර පියස්ස ගහලා තිබ්බ සිදුර මේ මෙතන. එක සිදුරක් තියෙනවා. මෙතන ගල් කුට්ටිය තමයි මේක ඇදලා වැටලා තියෙන්නේ. මෙතන යට තියෙන එක. මේ කලෙම තියෙන සිදුරක් මෙතන තියෙන්නේ නේද? ගලේ හාරලා තියෙන්නේ කට්ටිය කවුරු ඒ කියන්නේ ඉස්සර පියස්ස ගහන කට්ටිය හාරන්නේ නැති කටු වලින්. මෙතනත් ඒක තිබිලා තියෙනවා. මොකද ඒ සිදුර තියෙන ගල් මේ කුට්ටිය තමයි මේ මෙතන බිම තියෙන මේ තියෙන පළුව ගලිලා වැටිලා. හරි සමහරක් විට මේකේ මේ සෙල්ලිපියක් තියෙනත් ඉඳ තියෙනවා නේද? තියෙන්නත් ඇති සමහර තියෙනවා. අපි දන්න කාලෙදී කඩා වැටිච්ච එකක් නෑ නෑ. පරණයි ගොඩක්. අපි දන්න කාලේ ඉඳන් මේක බිමමයි තියෙන්නේ. එතකොට ওই විදිහට ආපුවාම අපිට ගුහාව ඇතුළට එන්න පුළුවන්. දැන් ඔය හැමතැනම තියෙන පස් ගල් කැට ඒවා ඔක්කොම මේ උඩ චෛත්‍ය ඒවා. උඩ චෛත්‍ය. ඔව්. කාලයක් එක්ක වැටලා ඒකයි ගස් පැල වෙලා තියෙන්නේ. එතකොට මෙතන මේක කෙලින්ම උඩ තමයි චෛත්‍ය තිබිලා. චෛත්‍ය තිබිලා තියෙන්නේ. එතකොට මේක තමයි අපි ඉස්සෙල්ලා කතා කරපු මේ වැස්සවලහක දෙයියන්ගේ රූපේ. පර්ජන දෙයියන්ගේ රූපේ. එතකොට මේ වගේ මේ සලකුණු දිහා බලලා කාබන් පරීක්ෂණ කරලා තමයි එල්ලවල හඳුරීම කියන්නේ ක්‍රිස්තුපුර 3 වෙනි සියවසට වගේ අයිති ඇති කියලා. ඔව් ඇති කියලා කියන්නේ ඒක. ඒ කියන්නේ බොහොම පැරණිම තැන. එතකොට මේ ගුහාව දිහා බලපුවම අපිට හිතා ගන්න පුළුවන් මේ මෙතනින් මෙහාට වගේ නිකන් අතින් හාරලා තියෙන මේ කටුවකින්. හරි. මෙහි නිකන් පොඩි ඒ කියන්නේ පොඩි ගුහාවක සලකුණක් මෙතන තියෙන්නේ හැඩයක්. ඔව්. ඒක හාරලා තන් තියෙන මිනිස්සු ඊට පස්සේ අතීතේට. හාරලා තමයි මේක හදලා දෙන්නේ. හදලා දෙන්නේ. ස්වාභාවිකම බවක් කියන තපහසුයි. අපහසුයි. ස්වභාවිකවනේ මේක හාරලා තියෙන්නේ. හිතාමතාම ගල ඇතුළට හාරලා තියෙන්නේ. ඒ හාරනකොටම මේ පිළිමේ මතු කරලා තියෙන්නේ උන්නත ආකාරයෙන් පිළිමේ තියෙන්නේ. ඒ කියන්නේ ගලින් මතු කරපු එක. හරි. ඒකයි ගලෙන්මයි හාරලා තියෙන්නේ. එතකොට මේක හදලා තියෙන්නේ දේවාලයක් දාන අරමුණින්මනේ. එතකොට ක්‍රිස්තුපුර 3 වෙනි සියවසට යනවා නේද? ඔව්. ඒ කියන්නේ 3 වෙනි සියවස හෝ ඊට වඩා පරණ වෙන්නේ නැති. ඊට මෙහා නන්නේ කොහොමද? ඊට මෙහා නෑ නේද? නෑ. ඒ මිනිස් රූපය බොහොම පැහැදිලිව තියෙනවා. මේක කියන්නේ අර ඉසුරුමුණියේ තියෙන ඒ මිනිසා සහ අස්ව හිසේ ඉන්න මිනිසා කියලා තමයි එල්ලවල හඳුර කියන්නේ. ඔව්. ඔව්. හැබැයි උන්වහන්සේ කියන්නේ ඒ ටික විතරයි. ඒකට මම කවුරු වෙන්න පුළුවන් වගේ අදහසක්. එතකොට වැස්ස බලාහක දෙයියෝ කියලා තමයි කියන්නේ. මොකද ඒකට හේතුව අර මං ඉස්සලා කිව්ව රිග්වේදයේ කතන්දරය. ආහාරික වේද. ඒකේ කියවනේ අර වැස්සලාක දෙයියන්ගේ දේවාලේ, පර්ජන දෙයියන්ගේ දේවාලේ හදන ගල තෝරා ගන්න උඩ මෙන්න මෙහෙම තනක් තෝරා ගන්න. එතකොට කවදාවත් වතුර හින්දෙන්නේ නැති ගලක් තෝරා ගන්න ළඟපහේ රාජාංගනාව ඉස්සරහා තියෙනවා. මේ හැරිලා ඉන්නේ රාජාංගනාව දිහාවට. රාජාංගනාවෙන් තමයි මුළු රාජාංගනේම නඩත්තු වෙන්නේ කුඹුරු කරන්නේ. වැස්සලාක දෙයියෝ කියලා කියන්නේ වර්ෂාවට අධිපති දෙයියෝ. ඔව් ඔක්කොම ගැලපෙනවා. නමුත් දැන් එහෙම අරමුණින් කැටයම් ශිල්පියා ඒවත් සලකුවා වෙන්නේ මේ දවසේ හිටපු මිනිස්සෙක් රජ කෙනෙක් වෙන්නත් පුළුවන්. වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ මම පිළිගන්නේ ඒක තව තමයි. ඔයා දැන් මෙතන තියෙන මිනිස්සු දන්න මේ දේව සංකල්පය. මං කියන්නේ දැන් ජනප්‍රවාද වල එන කතාවක් තියෙනවනේ. ඒ කතාව මම කියනවාම. කීවට මොකද අර සංකල්පෙත් මම දාලා තියෙනවා කරුණ. ඒවා නිකන් අර මගේ අදහස් විතරයි. දැන් එතකොට මෙච්චර වැව් හදන්න අංගම වැව රාජාංගනය වැව ඕව මෑත කාලේදී මේ මෑත කාලේ රජවරු ප්‍රතිසංස්කරණය කරා වෙන්න පුළුවන්. වෙන්න පුළුවන්. ඌට කලින් මේවා පාවිච්චි කරපු රජවරු ඉන්න ඕනේ. ඉන්න ඕනේ නේ. රාජ පරම්පරාවක් තියෙන්න ඕනේ. එතකොට ඒ රජවරුන්ගේ දේවත්වයෙන් අදහන්න මේ දවසේ හිටපු මිනිස්සු වෙන්නේ. මිනිස්සු වෙන්නේ. එතකොට කවුද මේ රූපේ පෙන්වන්නේ කියන එක තමයි ප්‍රශ්නේ. අන්න තියෙන ප්‍රශ්නේ. එතකොට දැන් ඕවා දැන් කැටයම් ශිල්පියෝ ගලපු ගත්තුවා වෙන්නත් පුළුවන්. මොකද දැන් ඉසුරුමුණියේ තියෙන රූපේ මිනිසා සහ අස්වහිත කියන එක වැස්සවලහක දෙයියන්ගේ කියලා කියන්නේ දැන් අස්වහිතක් තියෙනවනේ. අස්වැයගෙන් සංකේතවත් කරන්නේ මේ රිග්වේදයේ කියන්නේ අකුණ. අශ්වයාගේ. එතකොට සූලංග සහ අකුණ ඔය දෙක. එතකොට අකුණ සංකේතවත් කරන යාගේ වාහනේ එතකොට අයිතිකාරය වැස්සවලහක දෙයියෝ. එහෙම සංකල්පෙන් තමයි ජනප්‍රවාදයේ මේ ඉන්නේ වැස්සවලහක දෙයියෝ කියලා කියන්නේ. දැන් මේක හැබැයි
ඔව් දැන් මම මේව දැක්ක තියෙනවා වැස්සවලාහක දෙවියෝ කියන්නේ මේ පැත්තට වතුර දීපු. හරිද? මේ වැව් වමනු මුලින් හදපු. වැස්ස කියලා කියන්නේ මේ මිනිස්සුන්ට ගොවිතැන් කරන්න, කුඹුරු ගොවිතැන් කරන්න, හේන් ගොවිතැන් කරන්න පරිශාව දෙන්න බෑ. මේකට වතුර දෙන්න බෑ. ඒ ජලය ප්‍රධාන වශයෙන්ම සපයපු හින්දා වැස්සවලාහක දෙවියෝ කියන අනුවර්තනාමය හැදුන වෙන්නත් පුළුවන්. එහෙමනම් කවුද රජ කරපු රජතුමාගේ ප්‍රශ්නෙත් එනවා. එතකොට ඒක ඉතිහාසයේ වැළලීලා තියෙන වෙන්නත් පුළුවන්. අපිට හොයාගන්නත් පුළුවන් වෙන්නත් පුළුවන්. කොහොම නමුත් මේක වර්තමානයේ පරීක්ෂණ කරන ඒ පුරාවිද්‍යාඥයෝ පරීක්ෂකයෝ කියන්නේ මේක ක්‍රිස්තු පූර්ව 3 ආසන්නව කාලෙට යනවා කියලා 3 හෝ ඊට කලින් ආපස්සට යනවා කියලා බෑ ඊට මෙහා වෙන්න බෑ. මොකද දැන් මේක ඉසුරුමුණිය පිළිමයට වඩා පරණයි. ඉසුරුමුණිය පිළිමයට කලින් මේක නිර්මාණය කරලා තියෙනවා. මේකෙන් පස්සේ තමයි ඉසුරුමුණිය එක නිර්මාණය කරලා තියෙන්නේ. ඒකට සාධක තියෙනවා දැන් මේකේ දැන් ඒ අශ්වයාගේ රූපේ නෑනේ. ඒතර අශ්වයාගේ රූපෙත් නෑ. ඒක පැත්තකින් දැන් වැඩේ කරගෙන ගිහිල්ලා මග නතර වෙලා තියෙනවා. නේද? සමහරට මේ ආක්‍රමණයක් එන්න ඇති. දැන් ඔය කැටයන් දවසට දෙකට කරපුවා නෙමෙයි. සමහරට අවුරුදු ගණන් යනවනේ. ලෙඩක් දුකක් හැදලා කැටයන් ශිල්පියා මරණ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් බලපෑමක් ඇවිල්ලා වැඩි නැවැත්තුව වෙන්න පුළුවන්. කොහොම හරි. මේක අතරමැද නතර කරපු හැටක්ද පේන්නේ අපිට. ඔව් දැන් මේ වටේට හාරගෙන යන මේ අර ලයින් එක දැන් මෙතනින් නතර වෙලා තියෙනවා. ඕක නැත්නම් වටේට වෙන්න එපේ කොහොම. එතකොට අශ්වයා නිර්මාණය කරගන්න බැරි වුණා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඍග්වේදෙනේ දැන් කියන්නේ දහවන මණ්ඩලයේ දැන් ওই අශ්වයාගේ රූපේ අකුණකින් සංකේතවත් කරන්න, ඒ කියන්නේ අකුණේ රූපේ අශ්වයාගෙන් සංකේතවත් කරන්න පර්ජන දෙවියෝ ගාවින් කියලා. ඊට කලින් මේක නිර්මාණය වුණාට කවුද දන්නේ? ඒවා මත විතරයි, සංකල්ප විතරයි. අපිට 100% ඔප්පු කරගන්න බෑ. ඉතින් එතනින් එහාට කොහොම හරි ලොකු ඉතිහාසයක් වැහිලා තියෙනවා කියන එක නම් අපිට පැහැදිලි. ඒක පැහැදිලි ඉතින්. ඔව්. එතකොට මේ රූපෙ දිහා අපිට බලපුවාම රාජගේ මේ විදිහට හැරිලා තියෙන්නේ. එතකොට හැබැයි මේ හැඩේ දිහා බලපුවාම මෙයා දැන් ඊළඟට හැරෙන්න බලන ඉන්නර එහා පැත්තේ පොකුණ දිහාට. අපි අර කීප කවදාත් හින්දෙන්නේ නැති පොකුණක් ගැන කතා කරේ. ඒ පොකුණ දිහාට හැරෙන්න බලන ඉන්නේ. එහෙම තමයි පිළිම නිර්මාණය කරලා තියෙන්නේ. මොකද පොකුණ ඒ කාලෙත් තියෙන්නේ නැතිනේ. ඔය වැව උතන මෑතක හැදුවට ඔය උතන වැවක් තිබිලා තියෙනවා ඉස්සර. රාජන වැව මේ මීට අවුරුදු 70 80 කලින් හැදුවට උතන තිබිලා තියෙනවා වැව. තිබ්බ වැව තමයි කාලෙන් කාලෙට ප්‍රතිසංස්කරණය කරලා හදලා තියෙන්නේ. එතකොට ඒව දිහා ඒ ස්වභාවික සංසිද්ධි දිහා බලලා තමයි මේ පිළිම නිර්මාණය කරලා තියෙන්නේ. එතකොට මේක කාගේද කියන එක කෙසේ වුණත් ජනප්‍රවාදය කියන්නේ වැස්සවලාහක දෙවියන්ගේ කියලා. වැස්සවලාහක දෙවියෝ කියන්නේ මේ පැත්තට බත සපයපු ඒ මිනිස්සුන්ට වර්ෂාව දුන්න කෙනා. ප්‍රධාන දෙවියෝ විදිහට. ඔව්. එතකොට තමයි ජනප්‍රවාදයේ කතාවක් තියෙනවා. මෙතන ඉස්සර මකුළු දැලක් තිබ්බ ලොකුවට බැඳිලා අර හයිය මකුළු දැල ඉස්සර තිබ්බා කියනවනේ. මිනිස්සුන්ට කඩන්න අමාරු. ඔය මේ කවුද සාලි අශෝකමාලා දෙන්න එක සැරයක් ඔය පැනලා යනකොට ශස්ත්‍ර ඒ කියන්නේ එයාලා වල්ලන්න සේනාව එනකොට එයාලා පැනලා යනවා හැංගි. එතකොට ඒක අවස්ථාවක මේ ගුහාවට ඇවිල්ලා හැංගිලා ඉඳලා ආරක්ෂා වෙලා ගිහලා අර සේනාව මෙතෙන්ට ඇවිල්ලා බැලුවලු මකුළු දැල හින්දා ඇතුලේ නැති වෙති කියලා හිතාගෙන ගියාලු කියලා මම ජනප්‍රවාදේ තියෙනවා. ඒක මේ කොහෙවත් සාධක තියෙනව නෙමෙයි. ජනතාව අතර තියෙන මත විතරයි ඒවා. ඒ කොහොමද මේක මෙතන තමයි ඉතින් මෙතන මේ රූපේ හදන්න ලොකු වැදගත් තැනක් වෙනවා. දෙවනි වේදිකාව තියෙනවා. එතන ලොකු පියකට පෙළ තියෙනවා. එතකොට දැන් මේ අපි ඉන්නේ දැන් තුන්වෙනි වේදිකාවේ ගල මුදුනේ තියෙන තුන්වෙනි උස්ම තැනද එතකොට? උසම තැන ගලේ. එතකොට මෙතන තමයි චෛත්‍යය තිබෙන්නේ. දැන් මේ ගස් ටික වැවිලා තියෙන චෛත්‍ය තිබු තැන. දැන් මේ පැත්තෙම ඔයාලට පේනවා තනකොළ තියෙනවා. එතකොට පල්ලෙහාත් අපි දැක්ක තනකොළ තියෙනවා. බිමක් තියෙනවා මේ ගල් කැට ගැලවිලා ගිහිල්ලා. එතකොට හිතලා බලන්න සාමාන්‍යයෙන් මේ මෙතන චෛත්‍ය කොච්චර ලොකුවට තියෙන්නේ නැද්ද කියලා. මේ පස් ඔක්කොම තියෙන්නේ නොතනනේ. ඒ කියන්නේ මහ විශාල චෛත්‍යයක්. දැන් මේ රූපගල මෙතන මෙහෙම කඩා වැටලා මෙහෙම තියෙන්න නම් ඒකට අර එහා තිබ්බේ වෙන්න ඕනේ. එහා තිබ්බුවානේ. එතකොට මේ පස් වල තව කොච්චර නටමුන් යටපත් වෙලා යටපත් වෙලා ඇද්ද? එතකොට මේ යූපේ කියලා කියන්නේ මේ තියෙන යූපේ තමයි චෛත්‍ය ඉතිහාසයේ සාමාන්‍යයෙන් පරණම චෛත්‍යයක් මේක කියලා අපිට සංකේතවත් කරගන්න තියෙන හොඳම සාධකේ. හරි. ඒ කියන්නේ දැන් අපි දැන් චෛත්‍යයක මුදුනේ තියන්නේ කොතනේ? ඔව්. කොත තියෙන චූඩාමාණික තියලා කොත තියෙනවා. එතකොට ඒක දැන් තියෙන එකනේ. චෛත්‍ය ආරම්භයේදී කොත වෙනුවට තිබ්බේ මේ යූපේ කියන එක. එතකොට චෛත්‍ය හැදුවේ පිහිටි ගලේ හාරන සිදුරු. සාමාන්‍ය සිදුරු 8ක් 12ක් 8 12 16 වගේ සිදුරු හාරනයි චෛත්‍ය ප්‍රමාණය හැටියට. හාරලා ඒකේ නම් ගල් කණු, ඒ කියන්නේ කළු ගල් අර සිදුරට බස්සලා ඒ කණුවට එනකන් අරන් එනවා. අපි දැන් හරියට නිකන් ටයි බීම් ගහලා බීම් එක උඩට අරන් ඉන්නේ මේ බේස් එක උඩට අරන් ඉන්නේ. ඒ වගේ මේ කොන්ක්‍රීට් අර අපි දැන් අද කාලේ හදනවා වගේ ඉස්සර කළු ගල් තමයි එහෙම අරන් ආවේ. එතකොට පිහිටි ගලේ සිදුරු හාරලා ඒ හදන එකට කීවේ යන්ත්‍ර ගල කියලා.
ඒ යන්ත්‍ර ගලේ ඉඳන් නිර්මාණය කරපු චෛත්‍යවල තමයි මේ යූප තිබ්බේ මුදුනට. ඒ කියන්නේ ඒවා පැරණිම කාලේ වනේ. මුල්ම කාලේ ඒවා. ඔව්. ඒතකොට මේවත් ක්‍රිස්තු පූර්ව යුගයට අයිති වෙනවා මේ චෛත්‍ය. ඔව්. මෙහි තියෙන නිර්මාණ ඔක්කොම වගේ ක්‍රිස්තු පූර්ව ගණන් වලට අයිති වෙන්නේ මෙන්න මේ සාධක හින්දායි අපිට ඒවා සනාථ කරගන්න පුළුවන් වෙන්නේ. තුන් පැත්තකින් මේ පර්වතයට නගින අවස්ථාව තිබ්බනේ. එතකොට දැන් මෙහි තමයි ප්‍රධාන ඇතුල් වීමේ දොරටු තියෙන්නේ. එතකොට තුන් පැත්තකින් මේ පර්වතයේ මුදුනට එන්න අවස්ථාවක් තිබිලා තියෙනවා කියන එකෙන් අදහස් වෙන්නේ සාමාන්‍යයෙන් ඉස්සර මෙතෙන්ට මාර ජනගහනයක් එන්න ඇති. විශාල ජනගහනයක් එන්න ඇති. පාදමේ සෙල්ලිපි තියෙන්නත් ඕනේ. නේද? මේ තියෙන බෝධින් වහන්සේ නම් පසු මේ බොහොම මෑතක එක. හැබැයි මෙතන පැරණි බෝධින් වහන්සේ නමක් මෙතන ඉඳලා තියෙනවා. තිබිලා තියෙන්නත් ඕනේ. ලකුණු තියෙන්නේ. බෝධි කරේක ලකුණු. අපිට අතන සිරිපතුලක් මේ සලකුණක් අපිට ලෝකෙ හොඳයි බලන්න. ආවහම මේ තියෙන සිරිපතුලක් මේකත් කැඩිලා. බෝධින් වහන්සේ ළඟ තියෙන සිරිපතුල. ඉතින් ඉතිහාසය පැහැදිලි කරන්න ඕනේ නැහැනේ. එතකොට මෙතන මේ මෙතන බෝධි කරේ එතකොට එක්තර තිබිලා තියෙනවා. සිරිපතුල උඩ තමයි පිළිම වහන්සේ තියලා තියෙන්නේ. දැන් මේ ගඩොල් බිත්තිය හිතින් අමතක කළා දානකො හිතින් මකලා දාන ගඩොල් බිත්තිය. එතකොට ගුහාව තියෙන හැඩේ පේනවනේ මේ ගඩොල් බිත්තිය බැන්දේ 69 අවුරුදු 1969 මේ මෑතක. ඒ හිටපු අපේ නායක හාමුදුරුවෝ මුලින්ම මෙතන තමයි වැඩ වාසය කරේ මේ ගඩොල් බිත්තිය හදලා මෙතන පන්සල දාගෙන. ඊට කලින් මෙතන ගුහාව විතරයි තිබ්බේ. පිහිටි ගුහාවක්. පිහිටි ගලේම තිබු ගුහාවක්. හැබැයි අපේ මිනිස්සු ඊට පස්සේ මේ කටාරම් කොටලා මේකේ වාසය කරන්න පුළුවන් විදිහට වටපිටාව හදාගත්තා. දැන් වලට බලා ගන්න පුළුවන් මෙතන ඉඳන්ම කටාරම් පියවරවල් 3-4කින් තියෙනවා. අර කෙලවරට එනකම්. මෑතක කොට පොන්නේ මේ. නෑ. මේවා ක්‍රිස්තු පූර්ව යුගයට අයිති වෙනවා. මොන යුගයේද කියලා කියන්න බෑ අපිට. මේවා දැක්කට පස්සේ මෙහෙන බොහොම පැරණි කියන එක. පැරණි කියන එක පේනවා. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් අතන උඩම කටාරම තියෙනවනේ. ඊළඟට දෙවෙනි කටාරම තියෙනවනේ. තුන්වෙනි කටාරම තියෙනවනේ. එදසන්සේ 60 ගණන් වල තමයි මේ බිත්ති ටික බඳලා තියෙන්නේ නේද? ඔව් මේ අපේ නායක හාමුදුරුවෝ පහළගම ගුණරතන නායක හාමුදුරන් වහන්සේ වැඩ වාසය කරේ මෙතන පන්සල හදාගෙන මුලින්ම මෙතෙන්ට පන්සලට අවිල්ලා. ඊට තමයි දැන් අර එහා පැත්තට ගියේ පන්සල හදාගෙන ගම්මුන්ගේ උදව් ඇතුව. ඉතින් මේක හදන්න කලින් ඉතින් මෙතන ගුහාව විතරයි තිබ්බේ. මීට අවුරුදු 800කට කලින් රහතන් වහන්සේලා මෙතන වාසය කරා කියන සාධක අපිට දැක ගන්න පුළුවන් මේ වගිනුත් එක්ක රහතන් වහන්සේලා ඉඳලා තියෙනවා මෙතන. වැඩ වාසය කරපු බණ භාවනා කරපු තැනක්. අපි මේ ඇවිදින්නේ රහතන් වහන්සේලාගේ සමහර විට කේශ ධාතුන් වහන්සේලා උඩින් වෙන්න පුළුවන්. එතකොට අස්ථි ධාතුන් වහන්සේලා උඩින් වෙන්න පුළුවන්. මෙතන. ඔව්. ඒකට තමයි බුදු පිළිමයක් නම් තිබ්බා කියන එකට සාධක මේවා හොඳටම කියනවනේ අපිට නේද සාධක තපෙනවනේ. දැන් අපි මේ ගල්තලාව ඉඳන් ආවේ. ඔව් අන්නේ ගල් පර්වතෙ මුලින්. ගල්තලාව ඉඳන් එනකොට මේ මෙනකොට අපිට හම්බෙන්නේ මේ ආසන කරේ නේද? ඔව්.
ඒකට අපිට මේක දකින්න පුළුවන්. දැන් අපි මල්ලාසනයක් කියලා කියමුකෝ. මේක හතර වටේටම මේ අර බොරදම දාලා තියෙනවා නේද? දාලා තියෙනවා. කැටයන් කරලා. ඔව්. ඒකට පේනවා ඇති මල්ලාසනයක මේ විදිහට හතර පැත්තෙම මේ බොරදම හොඳට පැහැදිලිව දකින්න පුළුවන්. සියුම්ව හදලා තියෙන නිර්මාණය. ගල් කටුවෙන් පිටියෙන් කරපු නිර්මාණය. ඒ ගල් වඩුවන්ගේ දක්ෂතාවය නේද? දක්ෂතාවය. ඩයර දෙකට කරපුවා නෙමෙයි සමහරට මාස ගණන් අවුරුදු ගණන් ගත වෙන්නේ නැති. හැබැයි අපේ අයට විනාඩි 5යි යන්නේ මේවා විනාශ කරන්න. විනාශ කරන්න. ඊළඟට මෙතන අපි අර කියපු දෙවෙනි චෛත්‍යය බලා ගන්න පුළුවන්. මෙතන චෛත්‍යයක් තියෙනවා නේද? හරි. එතකොට මම ඒක තමයි බැලුවේ. මේ වගේ විශාල ආසනයක් දක ගන්න පුළුවන් තැනක චෛත්‍යයක් තියෙන්න ඕනේ. තියෙන උතන සෙල්ලිවියක මොකක් හරි තියෙන්න ඕනේ. ඒක සෙල්ලිවියත් අපිට හම්බ වෙනවා. එතකොට ගල් ගුහාවත් අර පැත්තේ අපිට හම්බ වෙනවා. හරි. ඒ චෛත්‍යයක් කණින් කළා නැහැ. ඒ විදිහටම තියෙනවා. අතීතේ පන්සල තිබිලා තියෙන්නේ මේ පැත්තේ. මේ පැත්තේ තමයි. මේක තමයි පිවිසුම් දොරටුව විදිහට අපිට පේන්න තියෙන්නේ නේද? පේන්න තියෙන්නේ. දොරටුව අර පැත්ත. ඔව්. දැන් අද තියෙන්නේ එහා පැත්තේ. අද තියෙන්නේ එහා පැත්තේ. නැගෙනහිර පැත්තේ අතීතේ උතුරු පැත්තේ තිබිලා. උතුරු පැත්තෙන් තිබිලා තියෙන්නේ. හරි. මේ චෛත්‍යයත් චෛත්‍ය ආරම්භයේ මුල් කාලේ චෛත්‍යයක් කියලා කියන්න පුළුවන්. මේකෙත් රූපයක් තියෙනවා. හරි. ඒවා යට වෙලා තියෙන දැන් නම් ගොඩක් විනාශ වෙලා කැණින් කරන්න දෙන්න නිසා මතු කරගන්න බෑ ඒවා. හැබැයි එකතකින් මේ විදිහට තව කාලයක් තියෙන එකත් හොඳයි. හොඳයි. මේ පැත්තේ තව තියෙන්නේ නැහැ. ඒ කැලෑව. මේ කැලෑව තියෙන හැබැයි මේ කැලෑව ඇතුළේ නඩබුන් තියෙනවා. නඩබුන් නඩබුන් කියන්නේ ගල් පලා තියෙනවා ඒකවත්. ඔව්. හොඳයි. අපි මෙතනින් එහාට යන්නේ නැහැ. මෙතනින් එහා එලි පිහිලි කරලා නැහැ. වනලැහැබ තියෙන්නේ, කැලෑව තියෙන්නේ, කටුපඳුරු තියෙන්නේ. ඉතින් හැබැයි අපිට පේන්න තියෙන්නේ මේක හැබැයි මේවා සීමාවක් නැහැ. මේ භූමියේ හැම තැනකම ගල් නඩබුන් අපිට දැක ගන්න පුළුවන්. හොඳයි අපි එහෙනම් ගමු මේ එහා පැත්තට නේද? හරි. හොඳයි. එනම් මේ පැත්තේ මොනවද සිද්ධ වෙන්නේ ඇති? ඉතින් මේක සිද්ධ විහාරය. මේ හැමතැනම දැන් මේ අද වැහිලා ගිහිලා තියෙන ගස් කොළන් වලින් මේ පැත්තේ තමයි මේ ඒ දවසේ තිබ්බ පැත්ත විය යුත්තේ නේද? ඔව්. දැන් සයිට් එක තිබිලා තියෙනවා මෙතන ආසන කර රෝගිකර ඒ නිසා මේක තමයි භාවිතයේ තියෙන්නේ ඒ කාලේ. බලන්නකො මෙතන තියෙන ලස්සන නේද? සා නිදහස. මේ පේනවනේ. දැන් මේවා පොඩි ගල් තලා වගේ තිබ්බට මේ ගල් ගුහා වගේ තිබ්බට මේ වගේත් බොහොම නිවි හැනහිල්ලේ අරහතුන් වහන්සේලා වැඩ ඉන්නේ නැති. අර භාවනා කරන්න ඇති. ආතම මහන්සේලා ඒක විවිධ ධ්‍යාන ලබාගත්තා. ධ්‍යානලාභී නේද? ධ්‍යානලාභී වෙන්න උත්සාහ කරනවා. ඒ වගේ උත්සාහ පොඩි අය උතන කරවස්සේ කරන්නේ. නේද? මෙතනත් ඉන්නේ නැති. වෙනද මෙතනට එන්න ඕනේ මේක අපිට කැමරාවෙන් ඕගොල්ලන්ට පෙන්නලා මෙතන තියෙන නිදහස අපිට පැහැදිලි කරන්න බෑ. මේ ගස් කොළන් අතරින් මේ ගල් කුළුණු ගල් කුට්ටි අතරින් යනකොට නේද? මෙතන මොකද්ද මහත්මයා මේ තියෙන්නේ? මෙතන අර අබාකුමාරයා ගහනකොට අබා කුමාරයාගේ සලකුණක් තිබිලා මැච්චින් අර මේ මෑත වල. මේ මෑතක ගහපෑනේ. හැබැයි මෙතන මොකක් හරි සලකුණ නෑ මේක. නෑ මේ හැටි. මේ ජැක්සන් නම් හදපු එකක්. මෙතන මේ චිත්‍රපට ෆිල්ම් එක හදපුවා නේද? මෑතක හදපු. පස්සේ හරි වගේ නේ. අවුරුදු 500ක්වත් පරණ. ඒව නේද? මේ මොකද්ද වගේ? ඒ වර්ගේ නම් දන්නේ නැහැ හරියට. හැබැයි කළුයි නේද? කළුයි. අපි කොහොම හරි නොදන්න ගස් විශාල ප්‍රමාණයක් මෙතන තියෙනවා. තියෙනවා නේ. ඔව්. බොහෝමයක් දෙනෙක් දන්නේ නැතිව තියෙනවා. මොකද ඒ තරම් මේ මිනිස්සුන්ට අත ගහන්න දෙන්නේ නැති ශක්තියක් වයි කරලා තියෙන නිසා ඒ ගස් ඉතුරුලා තියෙනවා. ඉතුරු වෙලා තියෙනවා. හැබැයි කාටින් ඒක තමයි විය යුත්තේ. ආරක්ෂා වෙන්න ඕනේ. ආරක්ෂා. අපි යන්නේ ගල් පර්වතයේ වටේ තමයි නේ. වටේ.
මිනිස්සුන්ට මේකට එන්න පුළුවන් අදද? පුළුවන්. බලන්න ඕන දෙයක් කරන්න පුළුවන් නේද? ඕන වාර්තාවක් කරන්න පුළුවන්. හරි. ඕන ප්‍රොසෙස් කරන්න පුළුවන්. මේ අවස්ථාව මෙතන තියෙනවා. මෙතන තියෙනවා. ඒ නිදහස තියෙනවා. ඒක බාහිර වලට හානි නොකර. මේවට හානි නොකර මේවා විනාශ කරන්නේ නැතුව මේ ගහට කොළට සතාසියෝපාවට අපි එනකොටත් දැක්කා අර සත්තු ඉන්නවා. ඒ හානියක් කරන්නේ නැතුව ඕන කෙනෙකුට එන්න පුළුවන්. සිරිපතුල් ගල් තියෙනවා. මේ සරණි චෛත්‍ය තියෙනවා. කළු ගලෙන් කරපු ලොකු ඉදිකිරීම් තියෙනවා. කල් නටබුන් තියෙනවා. ඒ වගේම ගල් ලෙන් තියෙනවා. ඕන කෙනෙකුට ඇවිල්ලා මේවා බලන්න පුළුවන්. මේවා උතුරු මැද පළාතේ මේවා තියෙන්නේ. මේ සීමා මාර්ගම මොකක්ද දාගෙන ගිහිල්ලා තියෙන්නේ? ඔය නම් නැතිද?